අපේ මිනිස්සු සෑහෙන ප්‍රශ්න ගොඩක් අස්සේ ඉඳගෙන සමාජයේ තිබෙන ප්‍රශ්න සමගත් ඇලමින් ගැටමින් ජීවත් වෙනවා. මම දුටුවා එක තැනක ප්‍රධානම මහා සංඝරත්නය කියා ගන්න ස්ථානයක මොන වගේ දුක්ඛිත සිදුවීමක්ද. අර අවුරුදු 15ක 14ක පමණ ගැහණු දරුවෙක් නේ ගිහිල්ලා අම්මම දෙනවලු සංඝරත්නයට දූෂණය කරන්න කියලා. මං එහෙම තමයි නිවුස් එක දැක්කේ. නමුත් ඇත්තටම වෙලා තිබෙන්නේ මොන වගේ දෙයක්ද කියලාවත් හරියට කියන්න අපි දන්නේ නැහැ. අපි දකින්නේ ප්‍රවෘත්තිවල තිබෙන දේවල් විතරයි. ඒ දේවල් හරිද වැරදිද කියලා දන්නේ නැහැ. නමුත් සිවුරක් බුද්ධ චීවරයක් දරාගෙන ඉන්න කෙනෙක් හැටියට මමද ලැජ්ජා වෙනවා මෙවැනි දේවල් මේ උදේ සවස බණ පිරිත් ඇහෙන රටේ සිද්ධ වෙනවා කියලා ඇහෙනකොටම මෙතනින් එහාට තවත් මේ සංසාරෙ දික් කරගන්න මට නම් අවශ්‍ය නැහැ පින්වත්නි. එම අවශ්‍යතාවයක් ඇත්තම නැහැ. ඉතාම කලකිරීමකටපත් වෙනවා මේ වෙලාවේ. මේ වගේ ජරා තිරිසන් ගති ගුණ තිබෙන පුද්ගලයෝ මේ රටේ ප්‍රධාන අටමස්ථානයක් කියන්නේ බුදුන් වහන්සේගේ ප්‍රධානම හඳුනා ගැනීමේ ස්ථානයක්. ප්‍රධානම තැනක්. බෞද්ධයන්ගේ ප්‍රධානම තැනක්. අටමස්ථානාධිපති කියන්නේ මොකක්ද? එහි ඉන්න ප්‍රධාන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ වැඩි විය යුත්තේ පිරිමි හෝ මොනවත් රාගික හැඟීමක් නෙවෙයි.